ඔයා පත්තරේ කියනකොට ඔයා උදේට කොච්චර බොරු කියනවද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. ඔයා පත්තරේ කියනකොට කොච්චර මිනිසුන්ට මඩ ගහනවද? ඔයා පත්තරේ කියනකොට කොච්චර නිନ୍ଦා අපහාස කරනවද? හරිද? මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවන්නේ මං කිව්වා කියලා හිතාගන්න. හරිද? ඊළඟට භගවත් ගීතාව අනුව ඔයා කරන පව මිනිසුන්ට චරිතගතට නිନ୍ଦා අපහාස කිරීම මේ පවුල් කඩාකප්පල් කරන එක, කම්පැනි කඩාවට්ටන එක. හරිද? ඔයා මේ කරන මහා පාපය ඔයාට යම් කිසි කාලේ ඒක දිට්ඨ ධම්ම වේදී උපපත් වේදනේදී අපරාපරිය කර්ම වේදනීය කියලා මට කියන්න බෑ. හැබැයි මට ලෑස්ති වෙලා ඔයා ඉන්නවා කටුයි මුලේ අරිනවා. ඔයාව කටුයි මුලේ අරිනවා කවදා හරි අපායේ ඔයා මේ කියන බොරු වලට උදේට පත්තර බලලා. හරි. ජනාධිපතිතුමා මේවත් ඔබතුමා මේ ඒක මේ පුද්ගලික වරන් තියෙන බව පේන්නේ. මම එකක් කියන්නද? දැන් මාස 3ක් ඇත්ති නැති තරම් පොළොන්නරුවේ අර මේ පාර්ලිමේන්තු කුඩින් බස් එකක් කොටලිය පාලම කොටලිය පොඩ ඉන්නවා. මම කියන කලින් මම දන්නවා කිව්වා. ඔයා උදේ කිව්ව එක ඔයාට මතක ඇතිනේ. හරිද? එතකොට කොටලිය